ආයිබෝවන් හැමෝටම අද මම පුංචි වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා කොහොමද පොඩි ළමයිගේ ඇඳුම් බ්ලොක් එක කපාගන්නේ කියලා දෙන්න. මුලින්ම අපි දැන් බ්ලොක් එකට මම මේ ටේප් එක තමයි ගන්න. ඔයාලට මේකට පත්තරයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මෙතන ඉහළ ඉඳලා පාළට අඟලක් විතර තියලා ඉරක් ගහ ගන්නවා. ඒ ඉර මෙච්චරයි කියලා මිනුමක් නැහැ, සාමාන්‍යයෙන් නිකන් ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද බොඩි මෙෂර්මන්ට්ස් ගන්න කියලා. හැම ක්‍රමයකටම ඒකේ බොඩි මෙෂර්මන්ට්ස් නැහැ, නමුත් සාමාන්‍යයෙන් බේසික් නොලෙජ් එකක් ඒකේ තියෙනවා. ඉතින් ඒකේ විදිහට උරහිස මින්ම ඔයාලා පොඩි ළමයාගේ අරගන්න. ඊට පස්සේ ඒ ගන්න මිමි ඒ ලැබෙන පිළිතුර ඒකින් අඟලක් අඩු කරලා දෙකට බෙදලා තමයි අපි මෙතන ලකුණු කරන්නේ. උදාහරණයක් විදිහට දැන් මම මේ ඇඳුමට බ්ලොක් එක අඳිද්දී මම මෙතනදී හිතලා තමයි මෙෂර්මන්ට්ස් ගන්නෙ. ඉතින් මම හිතනවා දැන් මෙතන ළමයාගේ උරහිස අඟල් 11ක් කියලා හිතලා මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලගේ බබාගේ මෙෂර්මන්ට්ස් අනුව මේ බ්ලොක් එක පියවරෙන් පියවර කරන්න කියලා මම ඔයාලට කියනවා. ඒ වගේම දැන් අපි හිතමු මෙතන ළමයාගේ උරහිස 11යි කියලා. එහෙනම් උරහිස 11න් අඟලක් අඩු කරනවා 10යි. ඒක අපි බෙදනවා දෙකට. එතකොට හම්බෙන්නේ උත්තරේ 5යි. එහෙනම් අපි දැන් තියමු අඟල් 5ක් මෙතන. අපි මේ විදිහට අඟල් 5 මෙන්න මේ අපි ලකුණු කරගත්තු ඉරේ සටහන් කරගන්නවා. ඊට පස්සේ දෙවෙනි පියවර වෙන්නේ ඒ ලකුණු කරගත්තු සලකුණින් හරියටම අඟල් භාගයක් 4න් 3ක්. ඒ කිව්වේ අඟල් භාගයක් හෝ 4න් 3ක් අපිට පහත් කරන්න පුළුවන්. බබා ගොඩාක් චූටි නම් අඟල් භාගයක් පහත් කළොත් ඇති. හරියටම මේ ඉරට ලම්බකව තමයි පහත් වෙන්න ඕනේ. එතකොට මම මෙතනදී 4න් 3ක් වගේ පහත් කරනවා. නැවත කියනවා බබා ගොඩක් චූටි නම් අඟල් භාගයක් විතර පහත් කරන්න. එහෙමත් නැත්නම් 4න් 3ක් පහත් කරන්න. ඊට පස්සේ මම මේ ලකුණු කරගත්තු මිම්ම යා කරනවා අපි මුලින් ගහගත්තු රේඛාවේ මුලට. හරි. මේ දැන් අපි කලේ උරහිස අඳින එක. මෙහෙම තමයි උරහිස අඳින්නේ. මේක සරල ක්‍රමයක් කරලා බලන්න. ඊට පස්සේ අපි දැන් පපු දක්වා උස ලකුණු කරගමු. බබාගේ පපු දක්වා උස 6යි. 6 ලකුණු කරලා මම මෙතන ලකුණු කරන මිමි හිතලා ගන්න ඒවා. ඒ නිසා මේ ඔයාලා අනිවාර්යයෙන්ම මගේ මේ බොඩි මෙෂර්මන්ට්ස් ගන්න පාඩමේ මෙෂර්මන්ට්ස් කොහොමද ගන්න කියලා බලලා ඒ විදිහට තමයි මෙෂර්මන්ට්ස් ගන්න ඕනේ. මම ඒ විදිහට මෙෂර්මන්ට්ස් ගන්න ඒවට තමයි මම මේ විදිහට ලකුණු කරන්නේ. එතකොට අපි හිතමු බබාගේ පපු දක්වා උස 6යි කියලා 6 මේ විදිහට ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරගත්තේ මම උරහිසේ මුල් රේඛාව පළවෙනියටම අපි ගහගත්තු ඉරෙන් තමයි ලකුණු කරන්න පටන් ගන්නෙ. එතකොට එතනට අඩි රූල තියලා මැන ගන්නවා අඟල් 6ක්. චුට්ටක් එහාට කරලත් අපි නැවත අඟල් 6 මැන ගන්නවා. මොකද රේඛාව ඇද යන්නේ නැති වෙන්න. ඊට පස්සේ අපි ඒකටත් කෙලින් ඉරක් ගහ ගන්නවා. ඊට පස්සේ ඒ කෙලින් ඉරට අපි දැන් තියන්න ඕනේ පපු උස ලකුණු කරගත්තා නම් පපු වට මිම්ම. ඉතින් පපු වට මිම්ම අපි දැන් හදමු. පපු වට මිම්ම අපි හිතමු දැන් බබාගේ 24යි කියලා. එතකොට 24ක් නම් ඒක අපි 4ට බෙදනවා. මොකද 4ට බෙදන්නේ අපි මේ අඳින්නේ 4න් එකක කොටසක්. ඒ කිව්වේ මේ බ්ලොක් එක ඇවිල්ලා 4න් එකයි. මේ දැන් අඳින එකෙන් කෑලි 4ක් එකතු වුණාම තමයි වට රවුමක් හැදෙන්නේ. ඉතින් ඒක නිසා තමයි හැම වෙලේම අපි වට ප්‍රමාණයන් 4ට බෙදන්නේ. ඉතින් මම මෙතනදී එතකොට 24 4න් බෙදලා ලකුණු කරගන්නවා.
24 4ෙන් බෙදනකොට 6යි. මම ඒක ලකුණු කරගන්නවා. මෙතන මැහුම් වාසියවත් බුරුලවත් මම තියන්නේ නැහැ. මැහුම් වාසි බුරුල මම ඊට පස්සේ තමයි තියන්නේ. අන්තිමට මැහුම් වාසි සහ බුරුල මම එකතු කරගන්නවා. මුලින්ම මට අවශ්‍ය කරනවා බබාගේ බේසික් බ්ලොක් එක. එයාගේ බොඩි මෙෂර්මන්ට්ස් වලට තියෙන through බ්ලොක් එක මට ඕන කරනවා. එතකොට මම through බ්ලොක් එක ඇඳගෙන ඊට පස්සේ මට ඕන විදිහට තමයි මම බුරුල සහ මෙෂර්මන්ට්ස් මම මැහුම් වාසි වලට තියාගන්නේ. ඊට පස්සේ අපි කලින් මුලින් ගහගත්තු රේඛාවෙම ඉඳලම තමයි හැම වෙලේම මිමි ලකුණු කරන්නේ. මම මෙතනදී ඇලයිරක් විදිහට ගහලා තියෙන පහතින් ගහලා තියෙන ඉරෙන් නෙමේ මුල් රේඛාව. එතකොට හැම වෙලේම ඔයාලත් මුල් රේඛාවෙන්ම උස ලකුණු කරද්දී ලකුණු කරන්න. මේ විදිහට තියලා මම දැන් ලකුණු කරනවා බබාගේ ඉන දක්වා උස. මෙතනදී මම කියන්න ඕන මෙතනදී බබාගේ ඉන දක්වා උස 11යි. නමුත් මම මෙතනදී ගන්නෙ 10 මාරක්. හේතුව බබාලට ඉන පොඩ්ඩක් උඩින් ගත්තොත් ලස්සනයි. ඒක නිසා ඔයාලා මෙෂර්මන්ට්ස් ගන්නකොටම එයාලට ඕන කරන ඉන ඔයාලා මැන ගන්න. ඒ කියන්නේ එයාලගේ true measurements එක 11යි කියලා හිතමු. ඒ true measurements 11 වුණාට චුට්ටක් ඉහළින් ගන්න. එතකොට තමයි එයාලගේ ඇඳුම හරි ලස්සනයි එතකොට. මොකද පොඩි ළමයි හැඩ නැහැනේ. එතකොට මේ පොඩ්ඩක් උස්සලා ගන්නකොට හරි ලස්සනයි යාට. ඒ නිසා මම 10 මාරක් ගන්නවා. අපි දැන් ඒකට සමාන්තරව කෙලින් ඉරක් ගහ ගන්නවා. හැම වෙලේම මෙතෙන්ට 10 මේ 10 මාර ලකුණු කළා නම් එහා පැත්තේ ආය චුට්ටක් සමාන්තර වෙන්න ඕන නිසා 10 මාර රූල තියලා මැනලා තමයි ඉර ගහ ගන්න ඕන. එක තැනක ලකුණු කරලා හිතලා ඉර ගහන්න එපා. දශමයක් වුණත් එහා මෙහා වෙනවට මම නම් කැමති නැහැ. ඊට පස්සේ මෙතනදී අපි ඉන උස ලකුණු කළා නම් අපි ඒකේ දැන් ඉන වට ප්‍රමාණයත් ලකුණු කරන්න ඕනේ. ඉන වට ප්‍රමාණය බබාලගේ දැන් මම මේ බබාට ගන්නවා පපු වට ප්‍රමාණය 24යි. පොඩි ළමයින්ට සාමාන්‍යයෙන් ඉන වටයි පපු වටයි එක ළඟින්ම තමයි යන්නේ. ඒ නිසා අපි හිතමු එයාලගේ මේ බබාගේ ඉන වට 25යි කියලා. එතකොට 6යි කාලයි. දැන් අපි මේ ඉර මෙතෙන්ට ඡේදනය කරනවා. මම මෙතන 25 කියලා ගත්තේ සාමාන්‍ය බබාලගේ චුට්ටක් බඩ තියෙනවනේ. බඩ උස්සලා ඉස්සරහට කරගෙන ගොඩක් ළමයි ඉන්නේ. ඒ නිසා තමයි මම 25 කියලා ගත්තේ. නැත්තම් ඔයාලා මෙතන 24ක් කියලා හිතුවත් ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඊළඟට කරන්නේ කිහිලි කට ඇඳ ගන්න එක. අපි බලමු දැන් කොහොමද කිහිලි කට අඳින්නේ කියලා. කිහිලි කට අඳින්නේ අපි මෙතන පපු දක්වා උසට ඉරක් ගහගත්තනේ. ඒකේ පපුවටත් ලකුණු කරගත්තනේ. ඒ රේඛාවෙම තමයි මම දැන් කිහිලි කට ලකුණු කරගන්නත් උදව් කරගන්නේ. එතකොට උරහිස මිම්ම 5යි නම් මෙතන අපි දැන් සටහන් කරලා තියෙන උරහිස මිම්ම 5යි නම් අඟල් භාගයක් විතර අඩු කරලා අපි මේ ඉරේ ආයෙ ලකුණු කරගන්නවා. මම එතකොට මෙතන 4 මාරක් ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරගත්තු තැන යා කරගන්න ඕන අපි මෙතනදී අඟලක් 5කින් ලකුණු කරගත්තු තැනට. එතකොට මෙතන ඉඳලා අන්න ඒ අපි අලුතින් ලකුණු කරගත්තු තැනට යා කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ දුරේ හරි මැද අපි ලකුණු කරගන්න ඕන. හරි මැද ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ දැන් තමයි අපි කීලි කට රේඛාව අඳින්න යන්නේ. මෙතනදී කියන්න ඕන විශේෂ කාරණාව මේක වක්‍රාකාරව අඳිනකොට ගොඩක් ඇතුළට කරලා අඳින්න එපා. ඇතුළට කරලා අඳිනවා කියන්නේ මෙන්න මේ කොනට වැඩිපුර ලං කරලා අඳින්න එපා. චුට්ටක් අඟල්
අඟල් භාගෙට එහා කරලා අඳින්න. අඟල් භාගයක් එහා කරලා ඇඳුත් ඇති. ඊට මොනකට වඩා යන්නත් එපා. අනිත් කාරණාව තමයි අවසන් කරනකොට මෙන්න මේ පොයින්ට් එක. අපි දැන් පපුවට මිම්ම මෙතනනේ. මෙතන ඉඳලා අපි පපුවට ලකුණු කරපු මිම්මට මේක කෙලින්ම යා කරගන්නත් එපා. චුට්ටක් මෙහාට වෙන්න, කියන්නේ ඇඳුම ඇතුළට වෙන්න තමයි යා කරගන්න ඕනේ. හේතුව මහනකොට මිමි වෙනස් වෙන්න ගන්නවා මේ මෙන්න මේ කොනේම ඇඳුම් මේවා කරද්දි. මොකද ගාමන්ට්ස් වල පවා ගොඩක් කරන ටිප් එකක් තමයි මෙතන මේ පොයින්ට් එකටම එයාලා හැම වෙලේම පොයින්ට් එක සැලකිලිමත් වෙනවා. හැම වෙලේම පොඩ්ඩක් මෙහාට කරලා තමයි එයාලා මෙෂර්මන්ට්ස් තියන්නේ. මෙන්න මේ විදියට. ඔයාලට පේනවා කියලා මම හිතනවා. මෙන්න මේ ආකාරයට තමයි අවසන් කරගන්න ඕන. මෙන්න මේ විදිය හැඩයක් ඇඳගත්තම ඇති. එතකොට දැන් අපි දැන් මේකේ ඉදිරිපස කරන් දෙමු. බෙල්ලේ කර දක්වා අවශ්‍ය කරන උස අපි අරගන්නවා ළමයාගේ. අපි හිතමු 3මාරක් කියලා. 3මාර මුලින් ලකුණු කරගත්තු මේ පොයින්ට් එකේ ඉඳලා 3මාරක් පහත් කරලා ලකුණු කරගන්නවා. නැවත චුට්ටක් විතර එහාට යවලා ආයෙත් ඒ 3මාර ලකුණු කරගන්නවා අර මං කියපු ටිප් එක. ඊට පස්සේ දැන් ඒක අපි කෙලින් ඉරක් ගහගන්නවා මේ විදිහට. දිග ඉරක් නෙමෙයි කලින් වගේ මෙන්න මේ වගේ චූටි ඉරක් අඳින්න. මොකද අපි දැන් මෙතන ලෑස්ති වෙන්නේ කර අඳින්න. ඊළඟ පියවර තමයි හැම වෙලෙම අත අග මෙතනයි. බබාගේ ඇඳුම මහල ඉවර කරනකොට මෙන්න මේක තමයි බබාගේ අත අග වෙන්නේ. උරහිස මුට්ටුවේ අත අග. එතකොට මෙතන ඉඳලා මෙහා පැත්තට ඔයාලා මැනගන්න කොච්චරක් අත පළල වුණාද කියලා. අත පළල කියන්නේ බබාගේ උරහිස පළල. එතකොට මේ බබාගේ උරහිස පළල ඔයාලා කොච්චරක් ගන්නවද කියලා ඔයාලා මැනගන්න. ඒ මැනගන්න මිම්ම තමයි අපි මෙතන ලකුණු කරගන්නේ. මම මෙතනදී 2මාරක් විතර ලකුණු කරනවා. ඒ 2මාර හරි සමාන්තර රේඛාවක් විදිහට එන්න ඕන පල්ලෙහාට. පල්ලෙහාට එනකොට හරියටම සමාන්තර වෙන්න ඕන මේ රේඛාව සහ මේක. මම මෙතන ලොකුට ඔයාලට ගාමන්ට් මෙතඩ් එකම අනුගමනය කරන්නේ නැහැ. normal basic ටේලරින් ක්‍රමය තමයි ඔයාලට ගොඩක් කියලා දෙන්නේ මෙතනදී. මෙතනත් පොඩි ටිප් එකක් හැබැයි කියන්නම්. මෙතනත් ආරම්භ කරද්දී මේ අගේ ඉඳලා කර අඳින්න පටන් ගන්න එපා. චුට්ටක් පහත් කරලා අඳින්න පටන් ගන්න. අවසන් කරද්දී කර මෙතනින් අවසන් කරන්න එපා. චුට්ටක් ඇතුළට කරලා කර අවසන් කරන්න. බලා ගන්න කොහොමද අඳින්නේ කියලා. මම අඳින්න හිතන්නේ රවුම් කරක්. මේ හරියම වගේ තමයි මම කර අවසන් කරලා තියෙන්නේ. ඒක මේ විදියට ෂය වීගෙන යන ආකාරයට හැඩෙන් ඇඳ ගන්න ඕන. ඔයාලට මෙතනදී කැමති විදිහේ කරක් ඔයාලට ඇඳ ගන්න පුළුවන්. මම මෙතන උදාහරණයක් විදියට රවුම් කර තමයි ඇඳලා පෙන්නන්නේ. ඊට පස්සේ දැන් බලමු අපි මේක ඉදිරිපස පළුව. පිටුපස පළුව කොහොමද මේ බ්ලොක් එකේම අපි රඳවන්නේ කියලා බලමු. පිටුපස කරේ මුලින්ම කියනවා පිටුපස ඇඳුමේ බ්ලොක් එකට අපි වෙනස් කරන්නේ මෙතනදී කරස අත්කට. එතකොට කර මුලින්ම අඳින්නේ කොහොමද කියලා බලමු. කර මම මෙතනදී අඟල් 1මාරක් පහත් කරනවා. මෙන්න මේ පින්තූරේ තියෙන විදිහට කරක් තමයි මම මෙතනදී උදාහරණයක් විදියට දෙන්නේ. ඔයාලා හිතමු ඔයාලා V කරක් නැත්නම් D කපන කරක් කියලා. ඒකෙත් උදාහරණේ මම දැන් ඔයාලට පෙන්නනවා. ඒ වගේ ඩීප් කරක් අඳිනවා නම් කෙලින්ම ඔයාලා
ඔයාලා පිටිපස බබාගේ ඉන ළඟින් ඉහළට ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ඔයාලා දල වශයෙන් හිතලා ගන්න මෙතනදී. මෙච්චරක් විතර හිතමුකෝ ඩීප් කර කියලා. එතකොට මේ ඩීප් කර මෙතන ඉඳලා පල්ලෙහාට කරලා ගන්නවා නම් මෙතන ඉඳලා එතකොට ඉදිරිපස කර ඒ කිව්වේ අතේ උරහිස පළල එන තරමමනේ පිටිපස්සටත් එන්නේ. එතකොට මෙන්න මේ අගේ අග රේඛාව අපි දිගටම ඇඳගෙන එනවා මෙතනට. එතකොට මේ විදිහට තමයි පිටිපස කරන් දින්නේ. අපි දැන් උදාහරණේ මම දෙන උදාහරණයේ විදිහට මේ විදිහට චූටි කරක් ඇඳලා බලමු. මෙන්න මේ විදිහට කරන් දිනවා නම් අඟල් එකමාරක් විතර පහත් කළා. ඊටත් වඩා අඩුවෙන් කරත් කමක් නැහැ. අඟල් 1.5ක් පහත් කළත් ප්‍රශ්නයක් නැහැ. අඟල් එකමාරක් මම පහත් කරනවා. අඟල් එකමාරක් පහත් කරලා නැවත මෙහා පැත්තෙන් අඟල් එකමාර පහත් කරගන්නවා. අපි මේ ගහගත්තු ඉරක් තියෙනවානේ කෙලින් රේඛාව. ඒ රේඛාවට ඒ සලකුණ වදින්න. මෙන්න මේ විදිහට. දැන් අපි ඒකට කෙලින් ඉරක් ගහගමු. දැන් මේක තමයි මම දැන් කර රවුම් කරක් පිටිපස්සෙත් අඳිනවා හැඩ කරලා. එතකොට කලින් වගේමයි චුට්ටක් පහත් කරලා හැඩය අඳින්න පටන් ගන්නවා. මගින් නවත්තනවා. මේ විදිහට හැඩය ඇඳ ගන්නවා. අපි ඊට පස්සේ දැන් බලමු කොහොමද අත්කට අඳින්නේ කියලා. අත්කටේ පොඩි ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ලොකු අයට තමයි අත්කටේ වෙනස්කම් වෙන්නේ. පොඩි අයට ලොකුවට නැහැ. නමුත් මම මෙතනදී පොඩ්ඩක් ළමයාගේ අත්කට වෙනස් කරනවා. මෙතනදී මම කියන්න ඕන මෙන්න මේ අපි දැන් බෙදලා තියෙනවානේ මෙතන ඉඳලා මෙතන හරි මැදනේ ලකුණු කලේ. ඉදිරිපස පළුවේ පිටිපස පළුවේ මේ මැද ලකුණ නැවත බෙදනවා. එතකොට මෙන්න මේ මැද ලකුණ නැවත බෙදෙන ලකුණ මෙන්න මෙහෙම. මුලින්ම මැද ලකුණ මේක ඉදිරිපස පළුවට ඒ කිව්වේ මෙතන ඉඳලා මෙතනට අපි ගත් මිම්ම හරියට දෙකට මැදින් බෙදලා මෙතනට තිබ්බා. දැන් මේ මැද මිම්ම සහ මුල් මිම්ම දෙකට බෙදලා නැවත අපි තියනවා පිටිපස ලකුණු කරගන්න ඕන නිසා. හේතුව මෙතන ඉඳලා තමයි දැන් අපි පිටිපස කීලිකට හැඩට අඳින්නේ. ඒක දැන් අපි මේ විදිහට හැඩට ඇඳගෙන එනවා. ඉදිරිපස කීලි කඩට වඩා පොඩ්ඩක් ඉස්සරහට. කලින් එකේ අවසන් කරපු තැනටම අරන් ඇවිත් ඒකත් අවසන් කරනවා. එතකොට මගේ ඉදිරිපස කීලි කට පොඩ්ඩක් පිටිපස්සෙන් තියෙන්නේ. පිටිපස කීලි කට දැන් ඇඳ එක චුට්ටක් තියෙන්නේ එළියේ. අන්න ඒ විදිහට තමයි ඇඳ ගන්න ඕනේ. පිටිපස කීලි කට නිල් පාට දැන් ඇඳේ මේ ඉදිරිපස පළුවනේ මම නිල් පෑනෙන් ඇඳේ. නිල් පෑන තියෙන තැනට ඇතුල් කරලා ඒක අඳින්නේ නැහැ. හැම වෙලේම පිටිපස්ස කීලි කට එද්දි පොඩ්ඩක් එළියට වෙලා තමයි තියෙන්න ඕන. දැන් මේ විදිහට තමයි ඉදිරිපස හා පිටිපස්ස ඇඳගන්නේ බ්ලොක් එක. මෙතනදී තව දෙයක් මම කියලා දෙන්නම්. මේ බ්ලොක් එක අපි කොහොමද ෂිපර් එකකට ඇටච් කරනවා කියලා හිතමු. ෂිපර් එකකට ඇටච් කරනවා නම් මේ බ්ලොක් එක රෙද්දේ තියෙනකොට ඔයාලා හිතන්න මේ ටේබල් එකේ මේක තමයි රෙද්ද කියලා. එතකොට රෙද්දේ තියෙනවා නම් ඔයාලා ෂිපර් එකට මෙහෙම වාසි අඟලක් තියෙනවා නම් ඒ අඟල මේ විදිහට මැන ගන්නවා. මෙතන කියලා හිතමු අඟල. එතකොට බ්ලොක් එක මම ඒ අඟල තියෙන තැනට අරගෙන ඇවිල්ලා මේ විදිහට කෙලින් තියා ගන්නවා. ඒ ආකාරයෙන් තමයි රෙද්දේදී මේක බ්ලොක් එක තියාගන්නේ. තියාගෙන තමයි අපි මැහුම් වාසි සහ බුරුල තියලා කපාගන්නේ. දැන් බලමු කොහොමද මැහුම් වාසි සහ බුරුල තියන්නේ කියලා. මැහුම් වාසි සහ බුරුල තියන්නේ මෙන්න මේ විදිහටයි. මුලින්ම මම ඉදිරිපස මැහුම් වාසි තියනවා. ඉදිරිපස කරට මම මැහුම් වාසි තියනවා 4න් එකක්. ඒ කිව්වේ මෙන්න මෙතන මේ පළල වෙන්න ඕනේ 4න් එකයි.
උරහිසට මහුවාසි අඟල් භාගයයි. ඒ කිව්වේ මෙන්න මේ පළල අඟල් භාගයයි. කියන විදිහම පෙන්නන්න. මේ විදිහට අඟල් භාගෙ මහුවාසි තියාගන්නවා. මේ විදිහට චුට්ට චුට්ට මැනගෙන මහුවාසි තියාගන්න. ඊට පස්සේ අපි මේක නැවත කිහිල්ලට මහුවාසි තියෙනවා. ඒකත් ඒ විදිහටම රූල තියාගෙන ඒ විදිහට තමයි මහුවාසි තියාගන්න. මෙතනදී මේකට අපි කියන්නේ අංශය කියලා. මෙන්න මේ රේඛාවට අපි කියන්නේ අංශය කියලා. දැන් මම අංශය කියන නමින්ම කතා කරන්නම් මෙතනට. අංශයේ මැව්වාසි තියෙනකොට මෙතනින් තමයි අපි ඇඳුමට බුරුල තියන්නත් ඕනේ. එතකොට මෙතන මම බුරුල අඟල් භාගයක් සහ මැව්වාසි අඟලක ප්‍රමාණයක් තියලා කෙලින්ම එතකොට අඟල සහ අඟල් භාගය කියන්නේ අඟල් එකමාරයි. අඟල් එකමාරක් එක සැරේ මැනලා මෙතන තියාගන්නවා. මේ විදිහට අඟල් එකමාර මැන්න තියාගත්තා. ඊට පස්සේ මේ විදිහට තමයි ඉදිරිපසට මැහුම්වාසි තියාගන්නේ. මම තාම ඉන මෝට්ටුවට මැහුම්වාසි තියන්නේ නැහැ. ඒ ගැන ඔයගොල්ලොත් බලන්න නැති. ඒක මම පස්සේ කරන්නම්. දැන් අපි යමු පිටිපස මැහුම්වාසි කොහොමද තියන්නේ කියලා. පිටිපස කරටයි පිටිපස අත්කටටයිනේ මැහුම්වාසි වෙනස් වෙන්නේ. එතකොට අපි ඒකේ මැහුම්වාසි ඇඳ ගන්නවා. ඒ ඇඳගෙන හරි. දෙකම එතකොට ඇඳගෙන තියෙන්නේ. හරි. දැන් මෙතන පොඩි දෙයක් කියලා දෙන්න ඕන මම. මේකෙදී දැන් ඔයාලා චූටි වෙනසක් වෙනවා දැන් බබාගේ ඇඳුමේ. බලාගන්න ඒක හොඳට. ඉන හරිය තමයි මේ වෙනස අපි දැන් කරන්න යන්නේ. ඉනේදී ඉදිරිපස සහ පිටුපස දෙකේම වෙනස වෙනවා. මුලින්ම මම ඉදිරිපස කියලා දෙන්නම්. ඉදිරිපස මෙන්න මේ විදිහට ඉනේ අඟල් භාගයක් ඉමේ ඉර උඩේ ඇඳ ගන්නවා. ඉහළට. මෙන්න මේ විදිහට අඟල් භාග ලකුණු කරලා මෙන්න මේ විදිහට ලකුණක් ගන්නවා අංශයට. ඊට පස්සේ ඒ භාගයේ ලකුණු කරගත්තු ලක්ෂයේ ඉඳලා අපි දැන් කර ඇඳා වගේ කිහිල්ල ඇඳා වගේ මෙන්න මේ රේඛාවේ ලස්සනට හැඩයට ඇඳ ගන්නවා. මේකත් ෂය වෙන්න තමයි අඳින්නේ. ළඟ හැඩ කරගන්න එපා චුට්ටක් ඇදගෙන එන්න ඉස්සරහට. හරි. මෙන්න මේ වෙනස බබාගේ ඉදිරිපස පළුවේ වෙන වෙනස. පිටුපස පළුවේ මෙන්න මෙතනද අපි ගහපු අඟල් භාගයේ මෙන්න මෙතන ලකුණු කරලා සටහන් කරගන්නවා. ඒ කිව්වේ ඉදිරිපස පළුවේ මෙතන ඉඳලා අඟල් භාගයක් ඉස්සුවා නම් පිටුපස පළුවේදී මෙතන ඉඳලත් අඟල් භාගය උස්සලා කෙලින් ගහ ගන්න ඕන. ඒ කියන්නේ මෙතනින් උස්සපු අඟල් භාගයට මෙහා පැත්තේ අඟල් භාගය උස්සපු තැනට අපි කෙලින් ඉරක් ගහ ගන්නවා. ඒ කියන්නේ ඒ ලක්ෂ්‍ය අපි සමාන්තරව ගන්නවා. මේ විදිහට ලකුණු කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි පිටුපස වෙනස වෙන්නේ. මෙච්චරයි. පිටුපස වෙනස ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉදිරිපස පොඩ්ඩක් අර පල්ලෙහාට වෙලා තියෙනවා. පිටුපස පොඩ්ඩක් කොටයි ඇඳුමේ. හරිනේ. මෙන්න මේක තමයි ඉදිරිපස සහ පිටුපස වෙන වෙනස්කම් දෙක. එතකොට දැන් මම නිල් පෑනෙන්ම ඉදිරිපසට මහුවාසි තියන්නම්. ඉදිරිපසට අංශ මෝට්ටුවට මහුවාසි අඟල් භාගයයි තියන්නේ. හරි තිබ්බා. දැන් අපි
පිටුපසට අංශ මුට්ටුවේ ඉන මුට්ටුවේ මහුම් වාසිය තියාගන්නවා. පිටුපසට ඉන මුට්ටුවේ මහුම් වාසිය වෙන්නේ කලින් අපි ගහගත්තු ඉන රේඛාවම තමයි මහුම් වාසිය. නමුත් මම ඒ කිරේ නැවත හැඳ ගන්නවා. හරි. මෙන්න මේක තමයි වෙනස. මෙන්න මේ විදිහට තමයි මම පොඩි ළමයිගේ බ්ලොග් එක හදන්නේ. මගෙන් ගොඩක් අය අහලා තිබ්බා බ්ලොග් එක කියලා දෙන්න කියලා. පෞද්ගලිකවත් අහලා තිබ්බා. ඒ නිසාම තමයි මම මේ බ්ලොග් එක දාන්න හිතුවේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ විදිහට ඔයාලා try කරලා බලන්න.